මේ කොළඹ නුවර පාරේ කඩුගන්නාව ඉඳලා කොළඹ නුවර පාර කඩුගන්නාවෙන් වහලා තිබ්බේ. අද පැය කීපයකට ඇරියා. ඒ අවස්ථාවේ මේ අපිටත් තිබ්බ වැඩ ටිකක් කරගන්න මාවනැල්ලට යන්න තිබ්බ වුණාට අපිත් ඒ පාරෙන් යන්න තමයි උත්සාහ කරේ. නමුත් මේ වෙනකොට පාර නැවත වතාවක් වහලා තියෙන්නේ. අපිට පොලිසියෙන් අපිට කිව්ව පාර වහලා තියෙන්නේ කියලා. නමුත් ඒ වෙලාවේ අපි යන ගමන් අපි දැකපු දේවල් ඔයාලට පෙන්වන්න හිතුවා. මොකද අපිත් ඉන්නේ මේ කඳු මුදුනේම තමයි. මේ කඳු මුදුන මේ විදිහට යනවා කියන්නේ අපිටත් අවදානමක් තියෙනවා, අපිටත් තර්ජනයක් තියෙනවා, සාධාරණ බයක් තියෙනවා අපේ ගෙවලුත් පල්ලෙහාට මේ විදිහට මෙයයි කියලා. නමුත් ඒ බයත් තියාගෙන අපේ වැඩ කටයුතු කරගන්න ඕම ගියේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් කඩුගන්නාවේ වර්තමාන තත්ත්වය මේ වෙනකොට. මේ කඩුගන්නාවේ රේන්කෝ එක හරිය, ඒ කියන්නේ ගල විදුපු තැනට චුට්ටක් උඩින් රේන්කෝ එකට චුට්ටක් පල්ලෙහෙන් ඒ හරියට ඔයාලට බලා ගන්න පුළුවන් පස්කන්දක් ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා තියෙන පස්කන්ද පාර වැහිලා තිබිලා තියෙන්නේ. නමුත් දැන් මේ වෙනකොට යන්න පුළුවන් විදියට ට්‍රැක් එක ඕපන් කරලා තියෙනවා මිනිස්සුන්ගේ ගමනාගමනයට. නමුත් හැබැයි මේ වෙනකොට නම් පාර වහලා මේ ටික ඔක්කොම ක්ලියර් කරන්න ඕනේ. හින්දා ඔයාලට ඔන්න බලා ගන්න පුළුවන් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි හිමින් පල්ලෙහාට යනකොට හැමෝටම ලොකු ප්‍රශ්නයක් තිබ්බා. අපිටත් ප්‍රශ්නයක් තිබ්බා. ගල විදපු තැන ඇත්තටම නුවරට එනකොට නුවර සංදිස්ථානයක් කඩුගන්නාව ගල විදපු තැන මොකද වෙලා තියෙන්නේ කියලා. එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ තිබ්බ ගස් ටික අවට භයානක තත්ත්වයක තිබ්බ. ඒ තර්ජනයක් එන්න පුළුවන් අවදානමක් තියෙන ගස් ටික ඔක්කොම කපලා දාලා ඒ පැත්ත ක්ලියර් කරලා තිබ්බා ගල විදපු තැන. නැත්තම් වෙන කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැමෝම කිව්වේ නුවරට එනකොට ගල විද්ද තැනින් එන්න ඕනේ කියලා. එතන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එතනින් පල්ලෙහාට මොකක් වෙලා තියෙනවද කියලා අපේ ඇස් දෙකට අපි දැකලා නැහැ. අපි අහපු දේවල් විතරයි තිබ්බේ. ඉතින් අපිට මාවනැල්ලට යන්න ටයිම් එකක් සෙට් වෙච්ච වෙලාවේ මේ පාර අරපු වෙලාවේ නැත්තම් අපි යන්න ඕනේ සෑහෙන වටයක්. ලොකු වටයක් යන්න ඕනේ. ඉතින් සෙට් වෙච්ච වෙලාවේ අපි දෙන්න පල්ලෙහාට ගියේ. මේ තියෙන්නේ ගල විදපු තැනින් පල්ලෙහාට තනිකර දූවිලි ගොන්නක් පස්ස ඇවිල්ලා හැමතැනින්ම ඔයාලට මතක ඇති මේ මීඩියා වල සෑහෙන්න ගියා කඩුගන්නාවේ මෙන්න මේ ඔයාලට පේන හරිය තමයි අර යටින් කාදනය වෙලා තියෙනවා කියලා. ඒ ටිකත් arrange කරගන්න ඕනි කියලා. මොකද ඉස්සෙල්ලාම වෙච්ච සිද්ධිය ඔයාලට මතක ඇති අර කඩයක් උඩට කඩයක් නාය කියපු එක. ඒ දවස්වල ඔය මේ සිද්ධිය වෙනකොට ඔන්න එතනින් අපි ඔය පල්ලෙහාට යන්නේ සම්පූර්ණයෙන් හැම තැනකම පුංචි තැනකින් හරි ඇවිල්ලා තියෙන්නේ. ගල් ඇවිල්ලා පස් ඇවිල්ලා පාර වැහිලා ඒ අතරතුරේ සහන යාත්‍රා එන කට්ටිය නැවත උඩට යනවා මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් ඒ පැත්තෙනොත් අපි ඇත්තටම ගරු කරන්න ඕනේ, සතුටු වෙන්න ඕනේ, ස්තුතිවන්ත වෙනවා. රටේ හැමෝම තියෙන මිනිස්සු නැති මිනිස්සුන්ට උදව් කරනවා කරදරයටපත් වෙච්ච කට්ටියට. ඉතින් ලංකාවේ සුන්දර තැනක් තමයි කඩුගන්නාව කිව්වේ කොළඹ නුවර පාරේ එනකොට. නමුත් අද වෙනකොට ඔන්න ඕක තමයි තත්ත්වය. අපි හැමෝම නවත්තලා අර බඩේරිඟු කන්න, පුංචි රස කැවිලි ගන්න නවත්තන කඩපේලිය තියෙන තැන තමයි අපි මේ ලඟ වෙන්නේ. තනිකර දූවිල්ල තමයි තියෙන්නේ. හැම තැනින්ම ගස් ඇවිල්ලා, පස් ඇවිල්ලා, ඔක්කොම කඩන් ගිහිල්ලා අවදානමක් තිබ්බ ගස් අයින් කරලා කඩ නැහැ. ඔයාලට ඔය පේනවා ඇති හැම තැනින්ම උඩ ඉඳන් ගලාගෙන වගේ ඇවිල්ලා තියෙන්නේ හැම දෙයක්ම. පස්සේ කලින් නාය ගියපු තැන ඔය මේ සම්පූර්ණයෙන් හදලා කරලා තිබ්බ තැන ඒක බේරිලා තියෙනවා. ඊට පස්සේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා, වාහන පොලිමක් තිබ්බා. මම මේ පැත්තෙන් ඉස්සරහා දාගෙන ගියා. මොකද වාහන ඔක්කොම මේ ඉස්සරහින් පොඩි වාහන විතරක් එන්න කියලා ඒ වාහන යවනවා. ලොකු වාහන විතරක් තියාගන්නවා, පොඩි වාහන විතරක් එන්න කියලා වාහන යනවා. නමුත් මොකද සිද්ධිය කියලා පේන්නේ නැහැ. ඒ වුණාට අපි ඇස් දෙකට අපි කල්පනා කරේ අපිට ඈතින් පේනවා ලොකු කන්දක් නාය කියපු එකක් අපි යන හරියේ. ඒක අපිට මොකක්ද කියලා හිතා ගන්නත් බැරුණා. අපිට තැනක් හරියම දන්නේ නැහැ. දැන් අර චූටි වාහන ඉස්සරහට ගෙන්නන හින්දා අපිත් අයිනෙන් දාගෙන ගියා. ඉස්සරහා බයිසිකල් ත්‍රී වීල් එහෙම
යවන විදියක් තමයි තිබ්බේ. එතෙන්ට ගියාට පස්සේ තමයි අපි දැක්කේ මේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ජීවිතේට එතන එහෙම වෙයි කියලා ඉතින් හිතා ගන්න විදිහක් නැහැ. සම්පූර්ණයෙන් කන්ද මුදුනේ ඉඳලා පල්ලෙහාට එනකම්ම කෑලි පිටින් ගැලවිලා ඇවිල්ලා තියෙනවා. මේ තැන මෙහෙම දැක්කම කෙනෙකුට අඳුරගන්න බැරි වෙයි. නමුත් මෙතන ඉඳලා අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට මතක ඇති අපි ආරුක්කු පහේ පාලමක් තියෙනවා මේ කඩුගන්නාව පාරේ කඩුගන්නාව පැත්තට එනකොට මේ දුම්රිය මාර්ගයේ තියෙනවා කියලා අපි හොයාගෙන ගියා. එතන ආරම්භය පටන් ගත්තේ ඔතන. ඔය වෙරළුගොල්ල පාරට කඩුගන්නාව කන්දේ පහළ කඩුගන්නාවේ වෙරළුගොල්ල පාරට පිවිසුම් මාර්ගය තමයි ඔතන. ඔතන තමයි වෙරළුගොල්ල පාරට ඇතුල් වෙන්නේ. එතන ඉඳලා උඩට ඔන්න ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන් ආයේ ගෙවල් වගේ ගල් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණයෙන් කන්ද මුදුනේ ඉඳලා පල්ලෙහාට රූට් එකන ඔක්කොම ඇවිල්ලා මෙතන තමයි ප්‍රධාන වශයෙන්ම දර්නුම විදිහට නාය ගිහිල්ලා තියෙන්නේ කඩුගන්නාව. ඉතින් පොලිසිය මහත්තුරු වාහන ටික නවත්තගෙන ඉස්සරහින් යාන්ත්‍ර වලින් සම්පූර්ණයෙන් පස් ගල් අයින් කරලා පාර පොඩ්ඩක් ලොකු වාහන වලට යන්න පුළුවන් වෙන්න ක්ලියර් කරනවා. එතකොට ඒ අතරතුරේ පොඩි පොලිසිය මහත්තුරු ඒක එහා මෙහා වෙනකොට පොඩි වාහන ටික යවා ගන්නවා මේ තදබදේ නැති කරගන්න. මොකද වාහන ගොඩක් කන්දේ රැඳිලා තියෙන්නත් බෑ. මොකද ඒ තියෙන එක අවදානම් හින්දා. අපි එතන ඉඳලා බයික් වලට යන්න දුන්නට පස්සේ හිමීට පල්ලෙහාට ආවා. ඉතින් හැම තැනකම පස්ස ඇවිල්ලා පාර තනිකර දුඹුරු පාටයි දූවිලි ගොඩයි. ඒ අතරතුරේ මේ එන ගමන් මේ මතක් වුණේ දෙයියනේ කඩුගන්නාව අම්බලම හැමතැනම ප්‍රසිද්ධ කඩුගන්නාව අම්බලම කිසි ප්‍රශ්නයක් නැහැ. අම්බලම නම් තියෙන විදියටම තියෙනවා. අපි හැමෝම එනකොට ඔතන නැවතලා ඉඳලා තියෙනවා. ඉතින් එතන නම් කිසිම ගැටලුවක් නැහැ. අපි හිමීට තවත් පල්ලෙහාට ගියා. එතනින් පල්ලෙහාට යනකොට තමයි ඔය පේනවනේ හැම තැනම පාරේ සමහර තැන්වල පාරේ මේ එක ට්‍රැක් එකකිනුත් පොඩ්ඩයි තියෙන්නේ. මොකද පස් ඇවිල්ලා සමහර තැන්වල පස් අයින් කරගන්න බෑ. දැන් ඔයාලට පේනවා ඇති ලොකු හයිව ටිපර්ස් වලින් කෙලින්ම පස් පුරවලා ඒවා ඔක්කොම අදින්න පුළුවන් තැන්වල අදිනවා. මොකද ඩේන්ජර්ස් නැති තැන්වල මොකද අවදානමක් තියෙන තැන්වල අයින් කරන්න ගිහිල්ලා ඊළඟට ආයෙ උඩින් වැස්සොත් දැන් අද දවසේ වෙනකොට දැන් අහස කළු කරලා තියෙන්නේ කොයි වෙලේ වහිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒවා හිමීට පුළුවන් විදියට අයින් කරනවා මාර්ගය ක්ලියර් කරගන්න බලන්න. නමුත් අර පුංචි ට්‍රැක් එකක් තමයි ඕපන් කරන්න තියලා තියෙන්නේ. දැන් ඔය ඉස්සරහට යනකොට ඔයාලට මේ සියලුම දේවල් පටන් ගන්න කලින් සිද්ධ වෙච්ච සිදුවීම ඔයාලට මතක ඇති. මම මුලිනුත් කිව්වා කඩුගන්නාවේ කඩයක් සම්පූර්ණයෙන් ගලක් ඇවිල්ලා නාය ගිහිල්ලා වැහිලා යනවා මේ තියෙනන්නේ එතන. එතකොට මේක තමයි පළවෙනි සිද්ධිය. අන්තිමටම වර්තමානයේකොට එතන තව උඩ ඉඳන් ඇවිල්ලා තියෙනවා. තව උඩ ඉඳන් ඇවිල්ලා වැහිලා තියෙනවා. හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා. මෙතන මෙහෙම විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනකම මේ වගේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට හිතා ගන්නත් බෑ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා.